අඟහරු කියලා කියන්නේ ලේ වලට අධිපති ග්‍රහය. ලේ විතරක් නෙමෙයි. එහෙනම් ඔබේ ඔරොත්තු දීමේ ශක්තිය අපි කියන ප්‍රතිශක්තිය කියලා. එහෙනම් ඒ වගේ තමයි නිර්භීතකම හැකියාවල් ඉදිරිපත් මේ හැකියාව. අපි යුද සෙන්පතිය විදිහට සැලකනවා. වැඩක් කරන දුන්නොත් හරියට කරනවා. හැබැයි කේන්ති යනවා. වේගවත් බවක් තියෙනවා. සමහර අවස්ථාවලදී කලබලයට වැඩ කරන්නේ අනතුරු ඇති වෙන්න පුළුවන් නරකට හිටියොත්. පළවෙනි සිල්පදේ ආරක්ෂා කරගන්න. ඒ මොකද්ද? ප්‍රාණඝාත අකුසල කර්ම නොකළ නිසා. ප්‍රාණඝාතයේ අනුමල නොදුන් නිසා තමයි ඔබේ කේන්ද්‍ර සරහනේ අඟහරු ග්‍රහය හොඳට බෙහෙල්ලයි. දැන් මේ කියනකොට ඔබේ කේන්ද්‍රය අතට අරගෙන බලන්න. නැත්නම් ඔබේ හොඳ මතකයේ තියෙනවා බලන්න. ඔබේ කේන්ද්‍ර සරහනේ කොහෙද මේ ග්‍රහය තියෙන්නේ කියලා. ග්‍රහ තත්ත්ව කියන එක හොයලා බලන්න. කොහොමද තියෙන්නේ කියලා. හැබැයි උච්චයි කියලා තියෙනවා. මිත්‍රයි කියලා තියෙනවා. ස්වක්ෂේත්‍රයි කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳයි. සමහර කේන්ද්‍රවල කුජ ග්‍රහය නීච වෙලා ඉන්නවා. නීච වෙන්නේ කටක රාශිය කියලා ඔබ දන්නවා. උච්ච වෙන්නේ මකර රාශිය. එතකොට කටක රාශියේ නීච වුණාමත් එහෙම නැත්නම් 6 8 12 කියන රාශිවල දුර්වල ස්වභාවයෙන් ඉන්නවනම් පැහැදිලිවම ඔබ පෙර සසරේ කිනම් හෝ ආත්මයක ඔබ ප්‍රාණඝාත අකුසල කර්ම කළා තියෙනවා. අනුන්ට හිංසා කළා තියෙනවා. ඒකට අනුබල දීලා තියෙනවා. අනේ ඒක නිසා තමයි ඒකට යම් යම් උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ නිසා ඔබේ කේන්ද්‍ර සරහනේ අඟහරු ග්‍රහය නීචවල එහෙම සතුරු වෙලා සතුරු ස්ථානයක යෙදලා තියෙනවා. හදිසි අනතුරු ශල්්‍ය කර්මවල භාජන වෙනවා. ඔන්න සමහරට අතක් පයක් කපලා දාලා තියෙන්න පුළුවන්. බලන්න ඔබේ කේන්ද්‍ර සරහනේ ඔබේ යම් කිසි අවයවයක අඩුපාඩුවක් තියෙනවනම් කේන්ද්‍ර සරහන අරන් බලන්න. ඔබට මේ විදිහක් තියෙනවා. ඇහැක ඔපරේෂන් කළා දැන් මේ වයසට ගිහින් නෙමෙයි අපි කියන්නේ. සාමාන්‍ය තරුණ වයසේ සමහර අය ස්පේඩ් නැහැ. නැත්නම් ඔපරේෂන් කරලා. එහෙම නැත්නම් කොහේ හරි ඇඟිල්ලක් නැහැ. කකුලේ පාදයේ ආබාධයක් තියෙනවා. මේ අයගේ කේන්ද්‍රද තහම් බලනකොට අර අකුසල කර්ම එහෙමම සටහන් වෙලා තියෙන බව අපි දැකලා තියෙනවා. හැබැයි බුද්ධිමත් නම් අවදානමකට පෙර සූදානම් වෙන්න කලින් බලන්න ඔබේ කේන්ද්‍ර සටහන අරගෙන. එහෙම නැත්නම් දක්ෂ ජ්‍යොතිර් මහත්මයෙක් ළඟට හෝ ඔබේ පවුලේ ජ්‍යොතිර් මහත්මයා ළඟට ගිහිල්ලා කේන්ද්‍රේ බලා ගන්න. සසර අකුසල කර්ම ආපුහම මේක බේරෙන්න ලේසි නැහැ. අයිවන් දරුවන් සර්ණයි ජයශ්‍රී ටීවී නාරමට සියලු දෙනා තාමත් ආදරයෙන් පිටුමනටත් අපි වැඩසටහනට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළඟ ඉන ඒ කියන්නේ 2025 ජුනි මාසයේ 7 වෙනිදා අඟහරු මහරුවක් සිද්ධ වෙනවා. අඟහරු ගැන ඍෂිවරු කියලා තියෙන මොනවද? එතකොට මේක අපි කොහොමද අපිට ගලපගන්නේ? මොකක්ද මේ අඟහරු මහරු වෙන්නේ? ඔබට සුබයිද නරකයිද කියලා උන කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙන්න මේ හැදින්වීම ඉතාම හොඳින් අහන්න. මොකද නැත්තම් මේකේ අවබෝධයක් නෑ. හැමදාම පලාපල බලනවා විතරයි වෙන්නේ. ඒක නිසා අඟහරු කියලා කියන්නේ ලේ වලට අධිපති ග්‍රහය. ලේ විතරක් නෙමෙයි. එහෙනම් ඔබේ ඔරොත්තු දීමේ ශක්තිය අපි කියන ප්‍රතිශක්තිය කියලා. එහෙනම් ඒ වගේ තමයි නිර්භීතකම හැකියාවල් ඉදිරිපත් මේ හැකියාව. අපි යුද සෙන්පතිය විදිහට සැලකනවා. එහෙනම් ඕන වැඩක් කරන දුන්නොත් හරියට කරනවා. හැබැයි කේන්ති යනවා. වේගවත් බවක් තියෙනවා. සමහර අවස්ථාවලදී කලබලයට වැඩ කරන්නේ අනතුරු ඇති වෙන්න පුළුවන් නරකට හිටියොත්. හොඳට හිටියම ඕන දෙන වැඩක් හරියට කරන්න හැකියාව තිබෙනවා. ඕනෑම දෙයක් පසුබාන්න නැතුව එඩිතර හරියට කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. අනේක නිසා වරදින ප්‍රමාණය අඩුයි. හැබැයි ඇයි එහෙම ඔබට හොඳට පිළිහිట్లా තියෙන්නේ? ඔබ සසරේ පළවෙනි සිල්පදේ ආරක්ෂා කරපු නිසා. ඒ මොකද්ද? ප්‍රාණඝාත අකුසල කර්ම නොකළ නිසා. ප්‍රාණඝාතයේ අනුමල නොදුන් නිසා තමයි ඔබේ කේන්ද්‍ර සරහනේ අඟහරු ග්‍රහය හොඳට බෙහෙල්ලා ඉන්නේ. දැන් මේ කියනකොට ඔබේ කේන්ද්‍රය අතට අරගෙන බලන්න. නැත්නම් ඔබේ හොඳ මතකයේ තියෙනවා බලන්න. ඔබේ කේන්ද්‍ර සරහනේ කොහෙද මේ ග්‍රහය තියෙන්නේ කියලා. ග්‍රහ තත්ත්ව කියන එක හොයලා බලන්න. කොහොමද තියෙන්නේ කියලා. හැබැයි උච්චයි කියලා තියෙනවා. මිත්‍රයි කියලා තියෙනවා. ස්වක්ෂේත්‍රයි කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම හොඳයි. ඉතින් මේ අඟහරුගේ යෙදෙන රුචික කියලා පංච මහා පුරුෂෝගයක් ඇදලා දෙනවා. තන්න ඒක නිසා ඔබ ධනපතියෙක් වෙනවා. කෝටිපතියෙක් වෙනවා. ධන කුවේරයෙක් වෙනවා. මේ අඟහරු ග්‍රහය ලේසි පහසු නැහැ. ඊළඟට ඔබට මේ හතුරු බාධක අඩු වෙනවා. මොකද හතුරු කරදර අඩුයි. මොකද ප්‍රාණඝාත අකුසල කර්ම කරලා නැහැ. ඒකට අනුබල දීලා නැහැ. අනිත් එක ආයුෂ බලය රැඳිලා තියෙනවා. මොකද පරපණ නැසන් නැත්තම් ඔබේ ආයුෂ වැඩි වෙනවා.
ඒ සසරේ ඔබේ මේ ප්‍රතිපත්තිය පෙන්눔 කරන කේන්ද්‍ර සටහනේ. ඒ නිසා තමයි ඍෂිවරු කියන්නේ මේක කර්මයේ පිළිබඳ සටහනක් කියලා. ඒක නිසා මෙන්න මේ පිළිබඳ හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. හොඳ දක්ෂ ජ්‍යොතිර් මහත්මයෙකුට කේන්ද්‍ර සටහන අතට ගත සැනින්ම. එතකොට මේ සමහර කේන්ද්‍රවල කුජ ග්‍රහය නීච වෙලා ඉන්නවා. නීච වෙන්නේ කටක රාශිය කියලා ඔබ දන්නවා. උච්ච වෙන්නේ මකර රාශිය. එතකොට කටක රාශියේ නීච වුණාමත් එහෙම නැත්නම් 6 8 12 කියන රාශිවල දුර්වල ස්වභාවයෙන් ඉන්නවනම් පැහැදිලිවම ඔබ පෙර සසරේ කිනම් හෝ ආත්මයක ඔබ ප්‍රාණඝාත අකුසල කර්ම කළා තියෙනවා. අනුන්ට හිංසා කළා තියෙනවා. ඒකට අනුබල දීලා තියෙනවා. අනේ ඒක නිසා තමයි ඒකට යම් යම් උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ නිසා ඔබේ කේන්ද්‍ර සටහනේ අංගහරු ග්‍රහය නීච වෙලා එහෙම සතුරු වෙලා සතුරු ස්ථානික අන්න යෙදලා තියෙනවා. එහෙම නැත්නම් තවත් ග්‍රහයක එකට එකතු වෙලා දුර්වල ස්වභාවයෙන් ඇති වෙලා තියෙනවා. ඒ භාවයට දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා ඔබට වෙන විපාක මෙන්න මේවා. හදිසි අනතුරු ශල්්‍ය කර්මවල භාජන වෙනවා. ඔන්න සමහරට අතක් පයක් කපලා දාලා තියෙන්න පුළුවන්. බලන්න ඔබේ කේන්ද්‍ර සටහනේ ඔබේ යම් කිසි අවයවයක අඩුපාඩුවක් තියෙනවනම් කේන්ද්‍ර සටහන අරන් බලන්න. අපිට මේ විදිහක් තියෙනවා. ඇහැක ඔපරේෂන් කළාද අපි වයසට ගිහින් නෙමෙයි අපි කියන්නේ. සාමාන්‍ය තරුණ වයසේ සමහර අය ඇස් පේන්නේ නැහැ. නැත්නම් ඔපරේෂන් කරලා. එහෙම නැත්නම් කොහේ හරි ඇඟිල්ලක් නැහැ. කකුලේ පාදයේ ආබාධයක් තියෙනවා. මේ අයගේ කේන්ද්‍ර සටහන් බලනකොට අර අකුසල කර්ම එහෙමම සටහන් වෙලා තියෙන බව අපි දැකලා තියෙනවා. ඒ නිසා ඊළඟට තමයි ඔරතොදීමේ ශක්තිය අඩුයි. හැමෝටම නිතරම ලෙඩ හැදෙනවා. ඇයි එහෙම වෙන්නේ? ප්‍රතිශක්තිය අඩුයි. ඇයි? ඔබ ඔරතු දෙන්නේ නැත්තේ අඟහරු ග්‍රහය දුර්වලයි. ලේ දහතු දුර්වල වෙලා. ඒ පෙර සසරේ අනුන්ගේ ලේසලෝ නැත්තම් ප්‍රාණඝාත අකුසල කර්මයකට ඔබ දායක වෙලා හෝ උපකාර කරපු නිසාමයි එහෙම වෙලා තියෙන්නේ. එතකොට තවත් විදිහකට කිව්වොත් එහෙම ඔබ උදාසීන පුද්ගලයෙක් බවට පත් වෙනවා. වැඩ දුන්නම හරියට කරන්නේ නැහැ. ඊළඟට තමයි කම්මැලි ස්වභාවයක් තියෙනවා. වැඩ බාගල නතර කරනවා. මෙන්න මේ වගේ බලන්න ඔබටත් තියෙනවද කියලා. හැබැයි එහෙම තියෙනවනම් ඔබ පටස් ගාලා ඇදලා බලන්න ඔබේ කේන්ද්‍ර සටහනේ තියෙනවද කියලා. ඔබට අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ තර්ක ගේනවා. අපි අනේ ග්‍රහචාරය බැලුවා. අපිට හරි ගිහිල්ලා නැහැ කියලා. හරි ගිහිල්ලා නැත්තේ ඇයි කියලා කේන්ද්‍ර සටහනේ විග්‍රහ වෙනවා. ඒක නිසා ඔබේ කේන්ද්‍ර සටහන අතට ගත්තොත් ඔබ මේ අඟහරු ග්‍රහය දුර්වල වෙන නිසා ඔබ පළවෙනි සිල්පදේ සසර පුරාවට කඩලා තියෙනවනම් ඒක ලස්සනට කේන්ද්‍ර සටහනේ පෙන්눔 කරනවා. හැබැයි එතකොට ඔබ බලන්නට ඕනේ මේ කාල වකවානුදී ඒ ඉන අකුසල කර්මයේ ශක්තිය නිස්මතු වෙනවද? ඔන්න හොඳ පොයින්ට් එකක් මම අරගෙන ඉන්නේ. එහෙමනම් දැන් මේ අඟහරු මාරුව කියලා කියන්නේ මාරු වෙනකොටම සමහර අයට බලපෑමක් ඇති වෙන්න පුළුවන් හේතුව ඒකට අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඒකට පරිසර සාධකයක් නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. ඒකට ඔබේ යම් ග්‍රහචාරය දුර්වල වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ තත්කාල ග්‍රහසටහනේ ඔබේ කේන්ද්‍රයේ අඟහරු ග්‍රහය අසුබයි කිව්වොත් නැත්නම් නීචයි දුර්වලයි කිව්වොත් අදහස තමයි ඒ පෙර සසරේ අකුසල කර්මේ දැන් ඉස්මතු වෙන්න පුළුවන් කියන එක. ඊළඟට දැන් ඔබේ ශරීර ශක්තිය හීනයි කියලා කියන මොකද්ද වෙන්නේ? අන්න දැන් පෞල් ජීවිතය තවුල් කරගන්නවා. ඔය කායික ශක්තිය දුර්වල වෙනවා. දැන් ලිංගික ශක්තිය හීන වෙනවා. විවාහය දෙදරලා යනවා. නිරෝගී දරුවා බිහි කිරීමට දෙන ඇති හැකියාව දුර්වල වෙනවා. මෙන්න මේ වගේ ලයිස්තුවක් කියන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි ඇති මම හිතන බුද්ධිමත් නම් මම මේ කියන කතාවේදී ඔබට පැහැදිලි වෙනවා. ඔක එහෙම වෙන බව. දැන් හොඳට ගලවලා බලන්න ඔබේ කේන්ද්‍ර සටහනේම තියෙනවද කියලා. ඔබේ දරුවාගේ එහෙම නැත්නම් ස්වාමියාගේ කාගේ හරි තියෙනවද කියලා බලන්න. කොයි වෙලාවෙ හරි අඟහරු ග්‍රහය දුර්වල වෙච්ච මහ දසාවක් අතුරු දසාවක් ආව සැනින් මේවා විපාක දෙනවා. හැබැයි බුද්ධිමත් නම් අවදානමට පෙර සූදානම් වෙන්න කලින් බලන්න ඔබේ කේන්ද්‍ර සටහන අරගෙන. එහෙම නැත්නම් දක්ෂ ජ්‍යොතිර් මහත්මයෙක් ළඟට හෝ ඔබේ පවුලේ ජ්‍යොතිර් මහත්මයා ළඟට ගිහිල්ලා කේන්දරේ බලා ගන්න. සසර අකුසල කර්ම ආපුහම මේක බේරෙන්න ලේසි නැහැ. හැබැයි විපාක දුන්නට පස්සේ කේන්දර බලලා වැඩක් නැහැ. ගොඩක් අය අපි අය කරන වැඩේ තමයි මොකක් හරි වුණාට පස්සේ අනතුරකට භාජනය වුණාට පස්සේ කේන්දරේ බලනවා. කකුල කැපුවට පස්සේ ඔපරේෂන් එක කළාට පස්සේ ඇහැ පේන්නේ නැතුව ගියාම ඇයි කියලා බලනවා. එතකොට හේතු හොයලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. එහෙනම් කර්මයට ධර්මයෙන් යට ගන්න පුළුවන්. කර්මයේ ධර්මයෙන් යට ගන්න පුළුවන්. ඒ විතර නෙමෙයි. සම්‍යක් ප්‍රයෝග කරලා මග හරින්න පුළුවන්. එහෙම නැත්තම් ඒ එන්නේ කොයි වෙලාවෙද කියලා බලලා මග හරින්නත් පුළුවන්. ඒකට පිළියම් කරගන්නකොට අපිට බේරෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ජ්‍යොතිර් විද්‍යාවේදී මේ කේන්දරය ඉතාම වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් වෙනම කිසිම සාධකයක් නෑ අපිට වෙනකම් අපි දන්නේ නෑ. අපි අසරණ වෙනවා. ඔබ අසරණ වුණොත් ඔබේ පවුලේ අසරණ වෙනවා.
දරුවන්ව අසරණ වෙනවා. ඔබ සදාකාලික උත්පල වෙන්න පුළුවන්. ඒ සදාකාලික උත්පල වුණොත් ඒ ඉදිරි කාලවකවානුවේ ඔබේ ජීවිතයේ සසු කාල පරිච්ඡේදයේම ඔබ අසරණ වුණොත් එහෙම කිසිම දවසක පිනක් දහම කරගන්න බෑ. දැන් අපි බලමු ඔබ පෙර සසරේ යම් ප්‍රාණඝාතයක් හරි කරලා තියෙනවා. හැබැයි කවුද ඉතින් නොකරලා තියෙන්නේ? එහෙම නැත්නම් තවත් මේ සසරේ ඉන්න විදියක් නැහැනේ. හැබැයි එහෙම කියලා දැන් ඒක විපාක දෙනකම ඔහේ හිටියොත් එහෙම ඒ විපාකේ බරපතල වුණොත් එහෙම අපි අසරණ වෙනවා. ඒ අවුරුදු 10ද 15ද තව ඉස්සරහට ජීවත් වෙන්නේ. 20ද 25ද ජීවත් වෙන්නේ. ඒ කාල වකවානුවේ ඔබ එක තැනට වෙලා ඉන්න වෙනවා. පාදයක් අහිමි වෙලා, එහෙම නැත්නම් අතක් නැහැ, ඇඟිලි නැහැ, ඇස් පේන්නේ. කොහොමද පින්දහම් කරන්නේ? කවදාවත් ඔබේ මනස හොඳට සංසුන්ව තියාගන්න බැරි වෙනවා. මානසික පීඩන වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් හැමදේටම මුල් වෙන්නේ හිත නම් කොහොමද හිත පාලනය කරගන්නේ? හිත දුර්වල වෙනවා. තවත් ඔබ අර පව් ගොඩට නැත්නම් අකුසල් ගොඩටම වැටෙන්න ඉඩ කඩ වැඩි. ඒක නිසා තමයි අපි කියන්නේ මේ කේන්දර සතහනේ මේ දේවල් දැකපුවාම ඒක අඳුන ගන්න කර්මයට ගලපලා. ඒව තමයි යොදසිවුරු කියලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්ම ගැන කියලා තියෙනවා. අන්න එතකොට අපි මේ දේවල් වලක්ක ගත්තොත් කරන්න තියෙන්නේ අපිට මේ දේවල් ජීවිතේට බලපාන්න නැතුව. ඒක අද කාලේ වර්තමානයේ ගත්තොත් එහෙම පවුලේ තියෙන දියුණුවට බලපෑමක් ඇති වෙන බෙහෙවි මේක. ඒකෝට දියුණුවට, පවුල් පරිසරයට, දරුවන්ට, රැකියාවට මේ සියලුම දේට බලපෑමක් ඇති කරනවා. අඟහරු කියලා කියන්නේ ඔබේ ලේ ධාතුවමයි. ඒක නිසා ඒ තියෙන தත්ත්වය, දුර්වල தත්ත්වය වෙනස් කර ගැනීමට වැඩ කරනවා නම්, කටයුතු කරනවා නම්, ප්‍රඥාශීලීව කටයුතු කරනවා නම් තමයි ඔබ බුද්ධිමත් පුද්ගලෙක් බවට පත් වෙන්නේ. දැන් හොඳයි එහෙනම් අපි බලමු 2025 6 වෙනි මාසේ නැත්නම් ජූනි මාසේ 7 වෙනිදා මේ අඟහරු ග්‍රහය නීචවල හිටියේ. දැන් මේ සිංහ රාශියට සංක්‍රමණය වෙනවා. සිංහ රාශියට ආවහම එක් ලග්නෙට බලපාන ආකාරය පිළිබඳ අපි කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මේෂ ලග්නෙට කොයි ආකාරයකද බලපාන්නේ කියලා. මේෂ ලග්නේ 5 වෙනිදාට තමයි අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබෙන තැන වෙනදට වඩා උනන්දුවකින් වැඩ කරන බවක් පේනවා. නිර්මාණශීලී අදහස් ඇති වෙන්න පුළුවන්. අනේක නිසා දරුවන්ගේ දක්ෂකම්, ක්‍රියාශීලීත්වය, ක්‍රීඩා කෞශල්‍ය ඉහළ නැගෙනවා අනිවාර්යයෙන්. ඒක නිසා ඒ පැත්තෙන් බැලුවොත් එම ජයග්‍රහණත්පත් කරගන්න පුළුවන්. හැබැයි ආදර සම්බන්ධතා ඇති වෙනවා. මේවා සමහරලාට ප්‍රශ්නකාරී උබතෝකෝට ඒවත් ඇති වෙන්න ඉඩ කඩ තියෙන නිසා ටිකක් කල්පනාකාරී වෙන්න එක වැඩි හොඳයි. වාණිජ ක්ෂේත්‍රයේ අයට, නර්තන ශිල්පීන්ට වගේ අයටත් ඉතාමත් හොඳයි. මොකද ක්‍රියාශීලීත්වය ඇති වෙනකොට මේ පැත්තෙන් දියුණුවක් ඉදිරියට යෑමක් පෙන්වු කරනවා. පවුලේ අය අතර තියෙන යම් සිතවිලි වල වේගවත් බව නිසා ප්‍රශ්නකාරී තත්ත්වයන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ඊළඟට අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. ඔන්න 4 වෙනිදාට තමයි අඟහරු ග්‍රහය පැමිණෙන්නේ. එහෙමනම් 4 වෙනිදා කියවෙන දේපල සම්බන්ධ. ඔන්න දේපල සම්බන්ධ තියෙන ප්‍රශ්න ගැටලු විශේෂම අපි හිතමු සමහරලාට ඔන්න භූමිය සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහරට වැටකට, කුඹුරකට, එහෙම නැත්නම් තමන්ගේ වාහනයකට මේ වගේ දේවල් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේවා පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද ස්ථාවර වර්තම් ගැන තමයි කියවෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. ඊළඟට 4 වෙනිදා තවත් කියවෙනුනේ මව ගැනත්. එහෙනම් මවගේ සෞඛ්‍ය ගැන ඔන්න සැලකිලිමත් වෙන එක වඩාත් සුබයි. එතකොට මානසික පීඩනය සමහරට ඔන්න කේන්ති යන්නත් පුළුවන්. ඉතින් මානසික පීඩනය ඇති කරනවා අඟහරු 4 කියලා තමන්ගේ හදවතට එන ගලාගෙන එන අදහස් වේගවත් බවක් ඇති කරනවා. එහෙම වුණාම සමහර අයට කේන්ති යනවා. ඔන්න කේන්ති ගිහිල්ලා දැන් නෑදෑයන් ගැන කතා කරන්නේ ඔන්න ඔය ස්ථානෙමනේ. අන්න එතකොට ඥාතික් මොනාර කිව්ව ගමන් සැරට අමතන්න පුළුවන්. මිථුන ලග්නය. මේ මිථුන ලග්න හිමියන්ගේ ලග්නේ 3 වෙනි භාවයේවත් වික්‍රම ස්ථානයේ තමයි අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. විශේෂයෙන්ම වේගවත් භව, නිර්භීත අදහස්, යහපත් අදහස් දෙන වැඩි හරියටම කරන්න පුළුවන්. වෙනදට ප්‍රමාද වෙලා තිබුණා නම් අන්න ඒවා දැන් ආයෙත් නැවත දැන් අපි හිතෙනවා. දැන් අපි හිතමු මිථුන ලග්න හිමියන්ට කලින් ටිකක් වැඩ පරක්කු වෙනවා, දිලා යනවා, වැඩේ වෙන්නෙම නැහැ කිය හිතපු අයට ඔන්න වෙනදට වඩා අමුතු කික් එකක් එනවා. හිතට නිකන් වැඩේ කරලම දාන්න ඕන කොහොම හරි කරනවා කියලා වගේ අදහසක් එනවා. අන්න ඒ ගැම්මෙන් ගියොත් එහෙම වැඩේ කරලමයි පස්ස බලන්නේ. අන්න ඒක අමුතු ජවයක් එනවා. ඒක නිසා ඒ தත්ත්වය ඉතාමත් හොඳයි. එහෙනම් අලුත් විදියට යන්න අදහසක් එනවා. ඒකනේ තමන් කරන වැඩ අලුත් විදියට හිතලා බලන්න. අනේ නිසා නවතාවයෙන් වැඩ කරගෙන යන්න පුළුවන් හැකියාව තිබෙනවා.
සහෝදරයෙක් එක්ක පුංචි අමනාපකම් ගැටුම් ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒකටත් ඔන්න ඔළුවේ තියාගෙන වැඩ කරොත් හොඳයි. කෙටි ගමන් බිම බහුලයි. හැබැයි ඉතින් වේගෙන් කරන්න ගිහිල්ලා කලබලයට කරන්න ගිහිල්ලා අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගන්න. කටක ලග්නේ. ඔන්න කටක ලග්නේ දෙවන්නට ඒවා ධනස්ථානෙට තමයි මේ අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. අර වෙනදට වඩා වේගවත් බවක් පෙන්වු කරනවා. ඒක නිසා ධනස්ථාන නිසා වේගය අතට ටිකක් වැඩි මුදල් ගන්න ඉන්න පුළුවන්. ඒක නිසා අතට ටික ඔන්න කොහෙන් හරි අතට ටික සල්ලි දැනෙන්න ලැබෙයි. හැබැයි ඒත් එක්කම ටිකක් කේන්තින ස්වභාවයක් තියෙනවා. මොකද කටෙන් එළියට පනින වචන ටිකක් ඉවසීමෙන් කළා නම් හොඳයි. හේතුව නැත්නම් එන කාටට හිත රිදෙන්න කියන්න පුළුවන් මේ වෙලාවේ. දැක්කද කියලා දාන්න පුළුවන් විදිහට තමයි හැදලා තියෙන ග්‍රහචාරය. ඒක නිසා ටිකක් කට කරුණාවයි කියලා වැඩ කෙරුවොත් තමයි හොඳ. පවුලේ අය අතර සමහරලාට චූටි මත භේද ඇති වෙන්න පුළුවන්. ආව කොහොම නෙමෙයි මේක මෙහෙමයි කියලා කියන්න ගිහිල්ලා ඉතින් එතකොට හිත අවුල් වෙන්නත් පුළුවන්. ටිකක් ඉවසීමෙන් වැඩ කරන තරමටම හොඳයි. ඊළඟට තමයි සමහරවිට මේ ගෙදර දොරේ වැඩ කරනකොට වැඩි කැපවීමක් තමන්ගේ වැඩ කරනදී ඇති වෙන්න පුළුවන්. එතකොට සමහරට උණුසුම් වචන ඇති වෙන්න පුළුවන්. ඒත් හරිය කාර්ය බහුලතාවයක් ඇති කරනකොට අඟහරු කියලා කියන්නේ වැඩ කරන්න පුළුවන් හොඳටම. හැබැයි ඒක අධික උස්මේ හරිය පිට වෙනවා. හිස කැකුම් ඇති වෙන්න පුළුවන්. පොඩි දෙවන්න කියලා කියන්නේ හිස සම්බන්ධ යම් පීඩනකාරී තත්ත්වයක් ඇති වෙනවා. සමහරට කොන්දරි දෙන්න පුළුවන්. අනේක නිසා ලේ රත් වෙන වැඩි කේන්තින ස්වභාවයක් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ටිකක් හිතලා බලලා හොඳට තමන්ගේ දේවල් හසුරුවගෙන කටයුතු කරොත් වඩාත් හොඳයි. ගමන් බිමන් වලින් පරිස්සමට. මොන සිංහලග්න හිමියන්ගේ මේ යුද සේනාධිපති හැවත් අඟහරු ලග්නෙටමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ධෛර්යය, ශක්තිය, නායකත්වයේ ගුණාංග ප්‍රකට වෙනවා. ඒ විතරක් නෙමෙයි. අර පරණ වැඩ ටික, එරියස් ටික කවර් කරගන්න පුළුවන්. වේගින් වැඩ කරලා ඉවර කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒක නිසා අනවශ්‍ය කලබලකින් වැඩ කරන්න අවශ්‍ය නැහැ. ක්‍රමානුකූලව සැලසීමක් හදාගෙන වැඩ කරොත් අනිවාර්යයෙන්ම වේගින් කෙටි කාලයකින් ලොකු ජයග්‍රහණ අත්පත් කරගන්න හැකියාව තිබෙනවා. තරඟකාරී වැඩ, ක්‍රීඩා වැඩ වගේ දේවල්, එහෙම නැත්නම් සංනිවේදන කටයුතු වගේ දේවල් වලදී ලොකු වාසියක් ලැබෙනවා. ඒ විතරේ සමහර වෙලාවට උණුසුම් කතා බහ, උණුසුම් වචන උමාරු වෙන්න ඉඩකඩ වැඩි. මොකද ඒකට මේ දවස් ටික අනුන්ගේ වැරදි වැඩියෙන් පේන නිසා. එතකොට වැරදි වෙනනහම කඩ පරිසම් කරගන්න නැතුව ඕන වචන එළියට දැම්මොත් පුංචි ප්‍රශ්න ලොකු වෙන්නත් ඉඩකඩ වැඩි. ඒ විතර නෙමෙයි ගමන් බිම යනකොට ලග්නේ අඟහරු ඉන්නවා කියලා කියන පොඩක් පරිස්සමෙන්. 40ට වඩා වැඩි වෙනවා. ඔබේ කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි වෙනවා. ඒ නිසා ව්‍යායාම කරන්නත් මතක තියාගන්න. කන්‍යා ලග්න. ඕන කන්‍යා ලග්නේ 12 වෙනි භාවයට තමයි අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. විදේශ ගමන් බිමන් වල හිත යොමු වෙන්න පුළුවන්. සමහර හිතනවා මෙහි වැඩ කරාට වැඩක් නැහැ. වැඩි පඩියකුත් හම්බ වෙන්නේ නැහැ. ඒ වල මේ රැකියාව හෝ වෙනත් දෙයකට යනවා හොඳයි කියලා හිතනවා. මේක දාලා. රටේ ඉන්නකොට හිතනවා දැන් මේ කරපු රස්සාවට වඩා වෙන එකක් හොයාගත්තොත් ගොඩක් හොඳයි කියලා. මෙන්න මේ වගේ අදහස් එන්න ඉඩකඩ වැඩි. සමහර වෙලාවට ඔබ ළඟින්ම ඉන්න රහස් සතුරු බලවේග ක්‍රියාත්මක ඉඩකඩ වැඩි. ඔන්න මොකක් හරි කේලමක් කියලා. ඔන්න නැති මරාලයක් පාත් වෙන්න පුළුවන්. කල්පනා කරන්න. ඒ වගේම තමයි වේදම් විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්. අතට සල්ලි එනව කොහොම හරි ඒ ගන්න ටික ඉවර වෙනවා. නිකන් අපි හිතනවා අතට ගන්න ඉතුරු වෙන්නේ නෑනේ. බාහිර වැගිල්ල වගේ. මොකක් වෙලාද දන්නේ කියලා. ඇඟට පතට ටිකක් මහන්සි වැඩියෙන් දැනේ. නිින්ද යන්නේ නැහැ වෙලාවට. කල්පනා කරනවා. ආතති මානසික පීඩන. මෙන්න මේ වගේ තත්ත්වෙකුත් ඇති වෙන්නේ ඉඳකට වැඩි නිසා ටිකක් කල්පනාවෙන්. ඉතින් ආධ්‍යාත්මික කරුණු කාරණා කියන එක වඩාත් හොඳයි. නැත්නම් ව්‍යායාම කිරීම, භාවනා කිරීම වගේ දේවල් තුලින් මේවා වෙනස් කරගන්න පුළුවන්. තුලා ලග්නේ. ඔන්න තුලා ලග්නේ හිමියන්ගේ අඟහරු ග්‍රහය 11 වෙනිවත් ආදායම් බලන තැන. ඔන්න ආයෙත් මොනවද අහලා? ආත්තට වැඩියෙන් සල්ලි හම්බ වෙනවා. දැන් හැමෝම දැන් තුලා ලග්නේ හිමිය කියන්නේ අපිට හරියන ඔය කියවට හරියම නෑ කියපුවාට. ඔන්න උත්සාහ කරන් බලන්න. අලුත් ආදායම් මාර්ග විවෘත වෙනවා. මොකක් හරි වැඩක් කරගෙන යනවා. ව්‍යාපාරයක් කරනවා. එහෙම නැත්නම් ඒ කරන දේ අලුතෙන් පටන් ගන්නවා. ඒ හැම දෙයක්ම සාර්ථක වෙනවා. මේ තරම් විශ්වයෙන් ඔබට පින පහල කරලා දෙන එක තැනක් ආයෙත් නැහැ. 11 වෙනි කියලා කියන්නේ තමාට මිතුරන් එකතු වෙලා යහළුවන් මාර්ගයේ කවුරු හිතවතෙක් උදව් කරලා අර නිකන් හිතන්න බැරි විදිහට එක එක්කෙනා උදව් කරනවා. අන්න ඒ වගේ හරියට නිකන් අඩුම තරමේ
කවුරු නැතත් විශ්වයෙන් ඔබට උදව්වක් තියෙනවා. ඒ තල්ලු අරගෙන ගියොත් එහෙම වරදින්නෙම නැහැ. ඔය ඔච්චර කාලයක් වැරදුන තුලා ලග්න හිමියන්. මොන පොඩි ආධ්‍යාත්මික කරුණු කාරණාවක් කරලා පූජ්‍ය දානයක් උනත් දීලා එහෙම නැතත් අඩුම තරමේ පහනක්වත් පත්තු කළ ඔබේ ආගමනුකූල වතාවත් කරලා ආරම්භ කරන්න බලන්න. වරදීද කියලා බලන්න. ඔන්න මෙතන ඉඳලා හරියනවා. ඊළඟට අපි බලමු වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද මේ අඟහරු මාරු වෙන්නේ කියලා. ඉතින් අඟහරු උන 10 වෙනිට තමයි එන්නේ. මේක රැකියාව. ඉතින් 10 වෙන්නේ අඟහරු උපතින් පිළිහිටලා හිටියත් 10 වෙන්නේ ගෝචර උනත් හරිම ක්‍රියාශීලී බවක් තියෙනවා. අර වෙනදට උදාසීන ගතිය නැහැ. හැබැයි ඉතින් ඔන්න තර්ක කරනවා. සමහර අය එන්නේ ඔන්න තමන්ගේ ආයතනේ බොස් එක්ක ප්‍රශ්න දා ගන්නවා. එහෙම කොහොමද වෙන්නේ? ඕව කරන්න බෑ. එහෙම කියලා කියනවා. අන්න ඒ වගේ ලොකු හයියක් ගැම්මක් එනවා. එහෙම දෙයක් තියෙනවා. හැබැයි එහෙම කතා කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්න එපා. ටිකක් හිතලා බලලා කටයුතු කරන්න. මොකද ඉහළ තනතුරුත් එක හැප්පෙන්න ගිහිල්ලා ආයි නිකන් තමන් වෙන්නේ පල්ලහැට වැටෙන එකද වෙන්නේ. ඒක නිසා ඕව හිතවල තියාගෙන නැති ප්‍රශ්න ඇති කරගන්නට වඩා හොඳයි සාමාන්‍ය විදිහට හොඳට හිතලා වැඩ කරන එක. ඒක නිසා සමහර ව්‍යාපාර කරන අයට ලොකු ආදායමක් ගන්න පුළුවන්. වේගෙන් සැලසුම් සකස් කරගෙන ඉස්සරහට යන්න හොඳ කාලයක් අත්ත ගැහුවොත් හරියට. ඒක නිසා හැබැයි සමහරවිට දැන් අපි ඔබ යම් ආයතනයක ප්‍රධානියෙක් නම් ඊට පහළ ඉන්නගේ අඩුපාඩු දැකලා බැනලා සමහරවිට ඔන්න පර්සනල් ෆයිට් එක ලියුමකුත් දාලා ප්‍රශ්න කන්දරාවක් ඇති කරන්න එපා. හේතුව ඔබට මේ දවස්වල ඒ වගේ දේවල් අදහස් එනවා. උන් හදන්න බෑ කියලා ඔන්න ටිකක් පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ කියලා හිතලා තත්වයකට එනවා. ඒක නිසා ඒ තත්වය ඇති කරගන්න එපා. සංනිවේදනයේ පරිස්සම් වෙන්න. හේතුව වේගවත් බව කතාව මෙන්න දේවල් තියෙන නිසා. ඉතින් ආයතන මට්ටමින් ගත්තොත් එහෙම අර පරණ වැඩ කන්දරාව ඉක්මනින් ඉවර කරලා දාන්න පුළුවන්. ධනු ලග්නය. ඔන්න ධනු ලග්නෙන් නව වෙන්නට තමයි අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ ගුරුවරු උසස් නිලධාරී ධර්මයේ ගැන භාවනාව ගැන උපදේශකවරු ගැන කියවෙනවා. ඉතින් ඕහා සහ සම්බන්ධව වැඩ කරන්න පුළුවන්. සමහරවිට අපිට හිතන වෙලාවකට තර්ක එනවා මේ දවස්වල. එහෙම වෙන්න පුළුවන්ද? ඔය සූත්‍රෙ තිබ්බට ඔහොම වෙනවද? මෙහෙම වෙනවද කියලා මෙන්න මේ තර්කයක් ගොඩ නැගෙනවා. ඒක නිසා ටිකක් මධ්‍යස්ථ විදන් පුරුදු වෙන්න. ඊළඟට සමහරලාට උසස් අධ්‍යාපන කටයුතු කරනකොට පුංචි පුංචි බාධාවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කෝකටත් ඔන්න ආගමනුකූල වතාවත් වලට වැඩිපුර අවධානය යොමු කළොත් එහෙම ගොඩක් ලොකුට විශේෂ ආශිර්වාද ලැබෙනවා. මොකද නව වෙනි භාවයේ ඉන්න ග්‍රහය ඒතරම්ම අපල කරන්නේ නැහැ. සමහර නීච වෙච්ච ග්‍රහය වුණත් අපල කරන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේ නව වෙන්නේ තමන්ගේ පියා අදහස් වෙනවා. ඔන්න පියත් එක්ක ගැටලු ප්‍රශ්න මතභේද. සමහර අය කියනවානේ අපේ දරුවා මේ අම්මට නම් හොඳයි. බොහොම හොඳට ඉන්නවා. හැබැයි තාත්තව පෙන්වන්න බෑ. තාත්තව දැක්කත් අහක බලන සයිස් එකට කියලා ඔන්න අපිට කියනවා. ඒ ඔය වගේ අඟහරු ග්‍රහයගේ දුර්වලතාවයක් නවවෙනි භාවයේ තිබුණොත් නම් ඒ තත්ත්වය තියෙනවා. මකර ලග්නය. ඔන්න මකර ලග්න හිමියන්ගේ 8 වෙනිට තමයි අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඉතින් මකර ලග්නයට අඟහරු ග්‍රහය ඇත්තට සුබත් නෑනේ. හැබැයි 8 වන්නේ හැමෝටම නරක නෑ. බය වෙන්න නැත්තේ බෑ හැම කිව්වට. හැබැයි රහස් සතුරු බලවේග ඇති වෙනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග. සමහරට ඔන්න කවුරු හරි Tamanට විරුද්ධව නැගී සිටින්න පුළුවන්. චෝදනා එල්ල කරන්න පුළුවන්. දන්නේම නැහැ. සමහරට රැකියා ස්ථාන වෙන්න පුළුවන්. සමහර අය හිතනවා අන්න යාව ඒ තත්ත්වෙන් පන්නලා කොහෙට හරි ට්‍රාන්ස්ෆර් එකක් දීලා හරි මම එතෙන්ට එන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ගැටමුට්ටු වලට අහු වෙන්න පුළුවන්. ඒක නිසා හරි පරිස්සමෙන්. ආර්ථිකය අප්‍රමත් වෙනවා. මෙන්න ගන්න සල්ලි ඉවර වෙනවා. සමහරට තව යාළුවෙකුට ඉල්ල ගන්න වෙනවා. එහෙම වුණාම තව පීඩනය ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න ආර්ථිකය පල්ලහැට වැටෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා අන්තිමේට ගත්ත සල්ලි වල කරපු වැඩකුත් නැති වෙනවා. අන්තිමේට ඔන්න අටවැන්නෙන් තමන්ගේ විවාහය ගැන කියවෙනවනේ. ගෙදර නෝනට සැක හිතෙනවා. සල්ලි වලට මොකද වුනේ? කරපු දෙයක්වත් නැහැ. දැන් ආපහු හැරිලා බලනකොට ඇත්තටම අතේ සල්ලිත් නැහැ. මහත්තයාට හිතා ගන්න මේ වෙච්ච දේ මොකද්ද කියලා. ඔන්න ඔය වගේ වැඩ වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට. ඊළඟට තමයි ඔය ආදර සමර්ථහ ඇති වෙන්න පුළුවන්. සමහරට ඔය සමහර අයගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඔව් සමහරට හැම රෝග ඇති වෙනවා.
සමහරට ගෑස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ටික පරිස්සමට ඔය ආහාර පාන ගන්නකොට ඒ ගැන හිතන්න. සෞඛ්‍යකරී වැඩි බලපෑමක් ඇති වෙන්න ඉඩකඩ වැඩි. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනවා. අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්නේ. කොම්බ ලග්න ඕන කොම්බ ලග්න හිමියන්ගේ 7 වෙනිට තමයි අඟහරු ග්‍රහය ප්‍රවිෂ්ඨ වෙන්නේ. 7 කියලා කියන්නේ විවාහයනේ. ඔන්න ඉවසීමෙන් කටයුතු කරන තරමට හොඳයි. නැත්තම් වෙනදට වඩා කීර්ති ගිහිල්ලා තරහ ගිහිල්ලා දෙන්නට දෙමාල්ල ප්‍රශ්න කන්දරාවක් ඇති කරගන්න පුළුවන්. මොකද ඒකෙන් 7 වෙනි අඟහරු හිටියම කවුරු පස්සට යන්නේ නැහැ. තර්කම තමයි ප්‍රශ්නම තමයි. මහත් එකක් කියන නෝන දෙකක් කියනවා. දෙක හතර වෙනවා. ගුණාකාරයෙන් යනවා. අන්න එහෙම වෙන්න පටන් ගන්න මේ කාලයක් වගේ. ටිකක් කල්පනාවේ. හේතුව එහෙම වෙන්න පෙර සසරේ විවාහය පිළිබඳ යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙලා තිබුණොත් තමයි එහෙම වෙන්නේ. ඒක නිසා ටිකක් කල්පනාවේ. ඒ වගේ අකුසල ශක්තිය නිස්මතු වෙනකොට ඔබ බුද්ධිමත් වෙන එක තමයි වඩාත් හොඳ. ඉවසීම හුරු කරගන්න. නැත්තම් ඒවා නීති ප්‍රශ්න වෙන්නත් පුළුවන්. පෞල් ප්‍රශ්න ඇති වෙලා සමහර දරුවෝ මල්ල පිටින් ආයි ගෙදර යන්න සිද්ධ වෙයි. අනේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහරට මහ ගෙදර නම් ඉන්නේ. ඔන්න නැන්දමත් එකක් ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් වැරද්දක් දැක්ක ටිකක් කල්පනාවෙන් අඩුපාඩු කියන්න ගිහිල්ලා ප්‍රශ්න පෞලි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට කල්පනාවෙන් ඉවසීමෙන් මේ කාලයක් වුණු ගත කරන තමයි වඩාත් යහපත් වෙන්නේ. මීන ලග්නේ. ඔන්න මීන ලග්නේ 6 වෙනි භාවයට තමයි අඟහරු වෙන්නේ. 6 කියන්නේ සතුරු ගැන කියවෙනවනේ. ලෙඩ රෝග ගැන කියවෙනවා. ඉතින් ඔන්න මීන ලග්නේ නම් එච්චර නරකයක් නැහැ. හැබැයි ආහාර පාන වල පරිස්සම. උස්නේ වැඩි කරනවා. ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සමහරවිට ඔන්න ලෙඩ රෝග තිබුණා හොඳ කරගන්නත් පුළුවන්. ඒක නිසා ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඒ නිසා ඒකට අදාළ ආහාර පාන ගන්න එක තමයි වඩාත් ගැළපෙන්නේ. ආර්ථික බාධක එහෙම නැත්නම් අති මුදල් ටිකක් වේදම් වෙනවා. අර ඒක නිසා ලෙඩ රෝග ඇති කරගත්තොත් තවත් වැඩි වෙනවා මේ තත්ත්වය. ඔන්න සමහර වෙලාවට දැන් ඔබේ ස්ථානයේ වැඩ කරන ඔබ වැඩ කරන ආයතනයේ වැඩ කරන අය වෙන්න පුළුවන්. ඔබ යටතේ වැඩ කරන අය වෙන්න පුළුවන්. සේවකයෝ. එහෙම අයත් එක්ක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මොකද ඔබට කේන්තින ස්වභාවයක් ඇති වෙනවා. අඩුපාඩු දකින්න. අනුන්ගේ අඩුපාඩු කියන්න ගියාම ඒක කියන ආකාරය තියෙනවා. හැබැයි ඒක හිත රිදෙන්නේ නැති වෙන්න හරියට කිව්වොත් මේ දේවල් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. ඒකට මීන ලග්න හිමෙන විශේෂම සෞඛ්‍ය ගැටලු සහ සතුරු බාධක පිළිබඳව ටිකක් අවධානයෙන් ඉන්න එක තමයි වැඩි හොඳ. එතකොට මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හොඳයි දැන් අපි එක් එක් ලග්න වලට අපි බලපාන ආකාර පිළිබඳව අපි කතා කළා. දැන් අපි ඔය කියපු අසුබයි කියලා දෙයක් කියුණා නම් ඔබ අහගෙන හිටියම ඔබේ ලග්නෙට යම් අඩුපාඩු තියෙනවා කියලා කියවනම් මෙන්න මේ පිළියම් ටික කරන්න විශේෂයෙන්ම ඔබේ ආගමනුකූල වතාවත් කරන්න විශේෂම අඟහරුවාදා දවසේ රතු පාට මල් සහිතව බෝධි වන්දනාවක් කරලා ඔබට පුළුවන් කතරගම දෙවියන්ට පින් දීලා විශේෂම ඔබ කරණීයවිත සූත්‍ර සජ්ජායනා කරන්න සබ්බපාපසකාතාව සජ්ජායනා කරලා කතරගම දෙවියන්ට පින් දෙන්න පුළුවන්. ඒ තුලින් ඔබට ආශිර්වාද ලබා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මේ අඟහරු කියලා කියන්නේ ඒ නියෝජන වෙන ශක්තිය දුර්වල කර ගැනීම සඳහා සාසුබ ශක්තිය ඉස්මතු කර ගැනීම සඳහා තමයි එවැනි දේවල් කරන්නේ. ඒත් එකම බෝධි වන්දනාව, චෛත්‍ය වන්දනාව වඩාත් හොඳයි. ඒ වගේම තමයි පුර 15 පොය දවසක මේ දිය බෙරළිය මල් බෝධියකට පූජා කරන්න පුළුවන් නම් ඒ තුලින් ඔබට පුළුවන් මේ මානසික කම්පන සංඛ්‍යාත වැඩි කර ගන්නවත් එක්කම මේ අඟහරුගේ තියෙන බලපෑම අඩු කරගන්න හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි අඟහරුගේ උෂ්ණත්වය ගැන කියවෙන නිසා අන්න සිසිල් පැන් දන්සලක් දෙන්න පුළුවන්. සිසිල් පැන් පූජාවල් කරනවා. දැන් මේ ඉදිරියට එන පොයවල් වැඩසටහන් තිර පොසොන් පොය එන්න පුළුවන්. අනේ ඒවා එක සහ සම්බන්ධ කරගෙන සිසිල් පැන් දෙනවා. ඒතර කෙනෙක්ගේ තන ශරීරයේ උෂ්ණය අඩු වෙන්න පටන් ගන්නවා. ඔසු පැන් දන්සල් දෙන්න පුළුවන්. ඔසු පැන් දීම නිරෝගී භාවයට හේතු වෙනවා. අනේ ඒවත් තුලින් ඊටම වැදගත් වෙනවා. මේ අඟහරු මාරුව තුළින් එන අසුබ ශක්තිය උඩ යටපත් කර ගැනීම සඳහා. තවත් එකක් තමයි ලේ දන් දීම. මොකද ඔබගේ ආත්ම සංසාරයේදී යම් ආත්මවල කාගේ ප්‍රාණඝාත අකුසල කර්ම කළා තියෙනවා. ලේ හලලා තියෙනවනම් අනේ එතකොට ඒක යටපත් කර ගන්න නම් ලේ දන් දීම ඊටම වැදගත් වෙනවා. Tamanට බැරි නම් ඒ වගේ වැඩසටහන් සංවිධානය කර ගැනීම ඊටම හොඳයි. ඒ වුණා අනුග්‍රහය දැක්වීම ඊටම හොඳයි. අන්න මේ වගේ දේවල් පිළියම් කරගෙන යනකොට ඔබ ඉතින් ඔය අකුසල ශක්තියන යටපත් කරගෙන අඟහරු ග්‍රහයෙන් එන්නා ඕනෑම ප්‍රශ්නයකට පිළියම එතන තියෙනවා. ඒක නිසා ඔබ එක
මානසික සෝයතාව ඇති කරගන්න. සතුටින් ඉන්න. හිත සන්තෝෂයෙන් ඉන්න. ඔය පහෝගේ දේවල් හිත එන්නේ නැතුව අර අපි කියපු විදිහට සැලසුම් සකස් කරගන්න. ප්‍රඥාශීලීව කටයුතු කරන්න. ඉවසීම පුරු කරගන්න. ඉවසීම තුළ තුමට බොහෝ කුසල රැස් වෙනවා. මොකද ඒකට අර වචනෙන් සිදුවෙන වැරදි අඩු කරගන්න පුළුවන්. ඒක තමයි යහපත් වෙනවා. හොඳයි. ඔන්න ඔය කියන ආගමික වතාවත් කිරීම තුළින් මේ අඟහරුගේ එන අසුබ බලපෑම් යටපත් කරගෙන ඔබේ ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි මතක් කරනවා වෙනද වගේම සමගන්න කලින් තවමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න ආමන්ත්‍රණ කරන්න එපා. හොඳයි එමුනම් ගිහිල්ලා නම් වෙනත් දවසක තවත් වැදගත් වැඩසටහනක් අරගෙන සියලු දෙනාටම තෙරුවන් සරණ දෙවිරකමක් ලැබේවා.